ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්නේ මම එකම ආයතනයක වෙනත් හොටෙල් එකකට මාරු වෙලා මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මම වැඩ කරන්නේ හොක්කයිදෝ වල තියෙන හොටෙල් එකක. ඉතින් මම හොක්කයිදෝ මේ ආයතනයට ආවට පස්සේ වැඩ කරේ මුලින්ම වැඩ කරේ රියෝකන් එක. රියෝකන්යක් කියන්නේ ජපන් පරණ තාලයේ කාමර සහ ආහාර පාන සූදානම් කරන ස්ථානයක්. ඉතින් රියෝකන් වල තියෙන ගොඩක් දුරට පිට පළාත් වලින් ඒ පළාත් ඒ පැත්තට ඇවිල්ලා ඒ ප්‍රදේශයට ඇවිල්ලා එම ස්ථානවල රැකියාව කරන පිරිස තමයි ගොඩක් දුරට ඒ රියෝකන් වල නවතින කස්ටමර්ස්ලා විදියට පත් වෙන්නේ. ඉතින් මේක තමයි මම වැඩ කරපු රියෝකන් එක. ඉතින් මේ විදිහේ සූදානම් කරපු ආහාරයක් තමයි උන්ගේ රාත්‍රී ආහාරයේ විදියට පත් වෙන්නේ. මේ වගේ කාම්බර තමයි උන්ගේ කාම්බර වෙන්නේ. ඉතින් මේ වගේ ඇඳක් නැහැ. ෆුතෝන් කියන මෙට්ට වර්ගයක් තමයි ඇඳක් වෙනුවට තියෙන්නේ. ඒ වගේම තම තමන්ගේ කාම්බරවලට බාත්රූම් මේ කාම්බරවල නැහැ. ඉතින් මේවට පොදු ස්ථානයක තියෙන ඔෆුරෝ එකක් තමයි ඉති වෙන්නේ. ඉතින් ඒ ඔෆුරෝ එකට ඇතුල් වෙද්දී තමන්ගේ තියෙන සියලුම ඇඳුම් ගලවලා තමයි ඇතුල් වෙන්න ඕන. ඒ ස්ථානයේ වැඩ කරන අතරතුර මට අවස්ථාව හම්බ වෙනවා ලංකාවේ කෑම ඒ හොටෙල් එකේ තියෙන බඩු යූස් කරලා හදාගෙන කන්න. මම හදන කෑම ජපන් ආයතනයේ වැඩ කරන සේවකයොත් එක්ක බෙදාගෙන කාපු නිසා යාලට ලංකාවේ කෑම පිළිබඳව කැමැත්තක් ඇති වුණා. ඉතින් ඒ කැමැත්ත මත තමයි එයාලගේ අලුත් හොටෙල් එකේ මෙනුවට ලංකාවේ කරි ඇඩ් කරන්න යාලා සැලැස්මක් හැදුවේ. ඉතින් මේක තමයි මම දැනට වැඩ කරන හොටෙල් එක. ඉතින් මේක ස්වභාවික උණුදිය උල්පත් වල ජලයෙන් හදපු තටාකයක් තියෙන ඔන්සෙන් එකක් තමයි මං කලින් වැඩ කරපු හොටෙල් එක රියෝකන් එකේ සහ මේ හොටෙල් එකේ වෙනස්කම් ටිකක් තියෙනවා. ඉතින් මේ හොටෙල් එකේ උදේ දවල් රෑ කියන තුනටම ආහාර සූදානම් කරනවා. ඉතින් උදේ සහ රාත්‍රියේදී යන්නේ බුෆේ එකක් විදියට. දවල්ට යන අලාකාඩ් මෙනුවට තමයි ලංකාවේ කෑමත් ඇඩ් කරලා තියෙන්නේ. හෝල් එකේ සහ කිචන් එක ඇතුලේ දෙපිරිසක් වැඩ කරනවා. ඉතින් හෝල් එකේ වැඩ කරන අය තමයි බුෆේ එකේ net අඩුපාඩු එහෙම බලලා ඒව සූදානම් කරන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ ස්ථානයේ කියන්නේ අවසර ගත්තා වැඩ කරන විදිය සහ වැඩ කටයුතු කරන ආකාරය වීඩියෝ කරලා මේ YouTube channel එකට දාන්න හොටෙල් එකේ ප්‍රධානියගෙන් අවසර ගත්තා. ඉතින් එයා අවසර දුන්නා. ඉතින් YouTube එකට මේ විදියට YouTube එකක් කරනවා. ඒ YouTube channel එකට මේ විදියට වීඩියෝ කරලා දැම්මට කමක් නැද්ද කියලා අවසර ගත්ත නිසා ඉදිරියට මට නිවාඩු දවස්වලට ගිහිල්ලා මම අර කලින් කරපු වැඩ කටයුතු ඒ කියන්නේ මගේ රැකියාව පිළිබඳව මට කරන්න තියෙන වැඩ කටයුතු පිළිබඳව ඔයාලට අවබෝධයක් ඒ කියන්නේ SSW ෆුඩ් සර්විස් අංශයේ එන්න ඉන්න අයට අවබෝධයක් ගන්න පුළුවන් විදියට ඉස්සරහට වීඩියෝ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට ආසාවක් තියෙනවා ටෝකියෝ වලට ගිහිල්ලා රැකියාවක නිරත වෙන්න. ඉතින් ඒ කැමැත්තත් නොබෝ දිනකින් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙමින් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් කියන්න තියෙන්නේ යම්කිසි ස්ථානයක වැඩ කටයුතු කරගෙන යනවා නම් අනිවාර්යෙන් ජපාන් කතා කිරීමේ හැකියාව සහ තේරුම් ගැනීමේ හැකියාව ගොඩාක් දුරට වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා දැනට ලංකාවේ ඉඳන් ෆුඩ් සර්විස් සංශයේ රැකියාවකට එන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා නම් කතා කිරීමේ හැකියාව තවදුරටත් වර්ධනය කරගන්න. ඒ වගේම සමහරක් දේවල් තියෙනවා. ඒ කියන්නේ කන්ජි යූස් වෙන තැන්, ඒ කියන්නේ මෙනු වලට කන්ජි යූස් වෙන තැන් ඒවා සාමාන්‍යයෙන් මෙහෙට ආවට පස්සේ අල්ල ගන්න පුළුවන්.